හයි ළමයි අපි අද යන්නේ බර්න් සයිට් එක බලන්න. ඉතින් මගෙත් එක්ක ඉන්න බර්න් සයිට් බලන්න යන්න. වයිල් රැම්පි නකල්ස් එකේ ඊයේ ස්ටේ එක හිටියා. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක්. අද අපි ඊයේ ෆුල් බෝඩ් හිටියේ. අද අපි උදේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. දැන් අපි යනවා පහළ තියෙන ඇල්ලෙන් නාන්න. මේ ළඟ තියෙනවා මිල්බර්න් 500ක් විතර ගියාට පස්සේ කිලෝමීටර් භාගයක් විතර ගියාට පස්සේ පොඩි දිය පාරක්. ඒකෙන් යන්නේ නාලා ඇවිල්ලා අපි ලන්ච් එක අරගෙන චෙක් අවුට් වෙනවා. ඉස්සලම් බර්න් සයිට් එක බලලා ඊට පස්සේ තමයි නාන ප්ලේස් එකට යන්න මේ විදිහට යන්න ලෑස්ති වුණේ. ඉතින් ওই විදිහට ගම මැදින් තමයි අපිට යන්න තිබුණු පාර වැටිලා තිබුණේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ওই විදිහට බර්න් සයිට් එක බලන්න යන ගමන් හිටියේ. අපි දැන් නාන්න ආයෙත් හිල් ඔය ට්‍රැක් එක දිගේ ඇවිදගෙන යනවා. මාර ලස්සනයි. කලින් ආපු ට්‍රැක් එකම තමයි. අපිට මේක නුහුරු පාරක් වුණේ නෑ. මොකද හිල් ඔය ට්‍රැක් එක වැටලා තිබෙත් මේ පාරම තමයි. ඉතින් අපි සුන්දරත්වය ආයෙත් විඳගෙන අපි ට්‍රැක් එකේ ඉස්සරහට ගියා. පොඩියට මීදුමක් තියෙනවා, පොඩියට පින්නක් වැටෙනවා. ලස්සනයි කියලා තමයි හැමතිස්සෙම කියන්නේ. ඊට වැඩිය දෙයක් නම් කියන්න බෑ. එකම දුක තියෙන්නේ හයිනකල්ස් යන්න බැරි වුණ එක. එකක් උලඟ වැඩි කියලා කිව්වා. අනිත් එක තමයි අපේ 4 දිනක් ඉන්නවා ක්‍රැම්පස්ලා. පොඩ්ඩක් ඒ කට්ටියව හයිනකල්ස් එක්කන් යන්න අමාරුයි. ඒකයි ප්‍රශ්නේ. නැත්තම් අද අපි හයිනකල්ස් යන්න තිබ්බට ගමනක් චේන්ජ් කරේ. Thank you. අපි වටේටම වැහිලා තිබ්බ කොළ පාට කඳුවලල්ල අපි වෙනම ලෝකයකට එක්කන් ගියා වගේ තේරුණා. ඉතින් මේ විදිහට තමයි අපි ආපු හිල් ට්‍රැක් එක දිගේ අපි ආයෙත් ගියේ බර්න් සයිට් එක බලන්න යන්න. ගැමි පරිසරයෙන් නම් මේ ගමට කිසිම අඩුවක් තිබුණේ නැහැ. පැත්තේ ආපුවාම අය මාර ලස්සන විව් එකක් තියෙන්නේ කියලා වැඩක් නැහැ. මේ වගේ අත්දැකීමක් විඳින්න ඕන නම් හිල්ලෝ එන්න අමතක කරන්න එපා. ලෝකයකට බැස්සා වගේ මාර හැඟීමක් දැනෙන්නේ. මාර නිදහස්, මාර කූල් ක්ලයිමේට් එකක් තියෙන්නේ. තනිකර තියෙන්නේ ෆයිනස් කැලයක්. ගම ඇතුලේ තියෙන ෆයිනස් කැලයක්. හරි හැබැයි පේන්නේ හිල්ලෝයි ගමේ කෙළවර. අපි මේ යන්නේ මේ ෆයිනස් කැලයක් නැති
අර අතනින් පටන් ගත්ත ෆයිනස් කැලේ. ෆයිනස් කැලේ ඇතුලෙන් තියෙන පොඩි පාරකින් තමයි යන්නේ. දැන් කැලේ මැදින් ආයෙත් පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි පාර තියෙන්නේ. පොඩ්ඩක් චුට්ටක් අමාරු. මහ ලොකු අමාරුවක් නෑ. ඕන කෙනෙක්ට එන්න පුළුවන්. මේ තියෙන එකම අවුල පෙන්වන්නද මම? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ නැත්තම් නියමයි. ලෑස්ති වෙලා ඉන්න. ලීච් සොක්ස් දාන් ඉන්න. මේක නැත්තම් සුපිරි වෝක් එකක්. ෆයිනස් කොළ වැඩිලා පොඩ්ඩක් ලිස්සනවා. මේ පාරේ එනවා නම් හොඳට ග්‍රිප් වෙන සපත්තු දෙකක් දාන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් සමහර ඩික් ෂූස් තියෙනවා හරියට ග්‍රිප් වෙන්නේ නැහැ පොළොවට. මේ ෆයිනස් කොළ තියෙන හින්දා පොඩ්ඩක් අමාරුයි. ලිස්සනවා වැඩි. ඒකින්ද මෙහෙ එනවා නම් අනිවාර්යෙන්ම මේ හොඳට ග්‍රිප් වෙන සපත්තු දෙකක් ගෙන්න අමතක කරන්න එපා. දැන් පොඩ්ඩක් වෝක් එක අමාරුයි. අනිකර කැලයක් මැදින් යන්න. බර්න් සයිඩ් එකදී සමහර තැන් තියෙනවා පාරක් නැහැ. පාරවල් හදාගෙන තමයි යන්න ඕනේ. මේ වගේ තැන් නම් ප්‍රශ්නයක් නැහැ. සමහර තැන් තියෙනවා ඇත්තටම පාරක් නැහැ. පාර හදාගෙන කොහොම හරි ආයෙත් පාරට ඊළඟ පාරට සෙට් වෙනවා. දැන් යන්නේ දිව්‍ය ලෝකයකට. මෙතනින් එහා පැත්ත කියන්නේ ආයෙ වැඩක් නැහැ කතා කරලා. මේ ඉතින් කැම්ප් කරනවා නම් සුපිරිම කොට එක. කැම්ප් කරලා තියෙනවා මේ හැරි. මාර ලස්සනයි. මාර ලස්සන view එක. මගේ පිටිපස්සෙන් පේන්නේ හිල්ලෝ ඒ ගම. මාර ලස්සනයි. ඊට වැඩි ඉතින් ජීවිතේ ඉතින් කියලා දෙයක් ඉතුරු වෙන්නේ මේවා තමයි ඉතින්. මෙතනින් තමයි හයික් එක ගියේ. ඊළඟ ට්‍රැක් එක. දැන් අපි නාන්න ඇවිල්ලා ඉන්නේ මෙතන. මාර view එකක් තියෙනවා. මේක නම් ටිකක් අමාරු තැනකට මං ආවේ. මාර ලස්සන view එකක් තියෙනවා.
ඉතින් වීඩියෝ එකේ පේන මෙන්න මේ තැන පොඩ්ඩක් ගැඹුරුයි. මෙතන නාන්න යනවා නම් පරිස්සම. ඉතින් ওই විදිහට නාලා ඉවර වෙලා අපි බර්න්සයිඩ් ගමන ඉවර කරලා අපි ආයෙත් ওই විදිහට තමයි ආවේ. බර්න්සයිට් යද්දී ජීප් එකක් රෙන්ට් කරනවා නම් ගොඩාක් ලේසි. මොකද බර්න්සයිට් එක ඉවර වෙලා ඔයගොල්ලන්ට ආයෙ හොටෙල් එකට එද්දි ජීප් එකේම හොටෙල් එක ඉස්සරහට මෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේ වගේ ට්‍රැකින් එකකට. මෙන්න මෙතනින් තමයි මේන් රෝඩ් එකට දාන්න තියෙන්නේ. අමතක කරන්න එපා. කෝවිලත් එක්කම වම් අත පැත්තේ තියෙන අතුරු පාරෙන් තමයි යන්න ඕනේ. මේ විදිහේ view එකක් තමයි එන පාර දෙපැත්තේ තිබුණේ. ඒ view එක නම් කියන්න වචන නැහැ. ඒ තරම්ම ලස්සනයි. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. මං ට්‍රැවල් කොල්ලා.